කොහොමද ඔයාලට? අද මම මේ නුවර යන තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අද මගේ අවුට්ෆිට් එක. එහෙනම් අපි ගිහින් බලමු. ගෙදරින් පාන්දර 4ට වගේ තමයි ඉතින් අපි නුවර යන්න පිටත් උනේ. මේ අපි හයිවේ එකේ පාන්දර 4ට යන ගමන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි නුවරට ළඟා වුණා. අපි නුවරට ළඟා වෙද්දිත් එහෙට හොඳටම වහින්න ගත්තා. දැන් අපි මේ ඉන්නේ දළදා මාලිගාවේ. ඉතින් අපි දළදා මාලිගාවට එන වෙලාවෙත් වහින්න ගත්තා. ඉතින් අපි දළදා මාලිගාව වැඳලා එළියට ආපු වෙලාවෙත් ඒ විදිහටම වැස්ස තිබුණා. විදියට නුවර වැවත් බලාගෙන අපි මේ යන්න හදන්නේ ඉතින් හන්තානට. ඉතින් මෙන්න මේ විදියට අපි හන්තාන සඳගිරි සෑයට ආවා. ඇත්තටම හන්තාන කියන්නේ පුදුමාකාර ලස්සන පරිසරයක් තියෙන තැනක්. හන්තානේ අතර වටෙන්ම පේන්න තියෙන මීදුමත් එක්ක ගොඩක් ලස්සන පරිසරයක් තමයි ඉතින් හන්තානෙන් පේන්න තියෙන්නේ. අපි හන්තානට එද්දිත් වැස්ස ටිකක් තිබුණා. ඉතින් නුවර ලස්සන ඇත්තටම වහින වෙලාවට තමයි කියලා මෙන්න මේ වෙලාවට තමයි දැනෙන්නේ. ඔයාලත් බලන්නකෝ හන්තාන සඳගිරි සෑය වටේ තියෙන මේ ලස්සන පරිසරය කොහොමද කියලා. සඳගිරි සෑය වැඳලා ඉවර වෙද්දී ගොඩක් හවස් වුණා. අපි ඊට පස්සේ ගියේ නෙල්ලිගල පන්සලට. ඉතින් එදා දවස නුවරට හරියට වහිනවා. ඉතින් නෙල්ලිගලටත් අපි යද්දි වැස්ස ටිකක් තිබුණා.
ඒ නිසා මේ විදිහට තමයි වීඩියෝ කරගන්න මට හම්බුනේ. අපි නෙල්ලිගලට යද්දි රෑ වෙච්ච නිසා වැඩියේ සෙනග හිටියේ නැහැ. ඇත්තටම නෙල්ලිගලට ගියහම රෑට හරියටම දිව්‍ය ලෝකයක් වගේ තමයි පේන්නේ. ඉතින් එදා අපි යන වෙලාවෙම තමයි නෙල්ලිගල පන්සලේ ගිලන්පස පූජාවක් තිබුණේ. අපිට ඒ පූජාවටත් ඉන්න අවස්ථාව ලැබුණා ඒ නිසා. ඉතින් මෙන්න මේ විදියට අපි නුවරටත් සමු දීලා නෙල්ලිගලටත් සමු දීලා ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. ආයෙත් මේ වගේ ලස්සන ලොග් එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.